බොහෝ වෙලාවට ඔබේ නිවස තුළ, ඔබේ පවුල තුළ, ඔබේ ජීවිත තුළ, ඔබේ දරුවන්ගේ ජීවිත තුළ ඉරණම තීරණය වෙන්න යන්නේ ඔබේ නිවසේ ඔබ ස්වාමි පුරුෂයාද භාර්යාවද කියන දෙයටත් වඩා ඔබේ පවුල තුළ යාඥාව තිබෙන බලය විශ්වාස කරන, දෙවියන් වහන්සේගේ වචනේ බලය විශ්වාස කරන, ආත්මික ආධිපත්‍ය පාවිච්චි කරන කෙනා නිවස තුළ ගන්න තීරණ මතයි. අපි දකිනවා ඊශ්‍රායලයේ රජව හිටපු සාවුල් කෙරෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛය පහ වෙලා තිබුණු වෙලාවක මේ ගොලියත් කියන පිලිස්තිවරුන්ගේ යෝධයා ඇවිල්ලා ඊශ්‍රායලට විරුද්ධව යුද්ධයක් ප්‍රකාශ කරා. දින 40ක් මේ සාවුල් රජතුමාට මේකට කිසිම විසඳුමක් තිබුණේ නැහැ. ඔහු තමයි දෙවියන් වහන්සේ පත් කරලා තිබුණු මිනිසයා. ඒ සෙනගට නායකත්වය දෙන්න. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය සාවුල් සමග තිබුණේ නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තිබුණේ දාවිත් සමගයි. දෙවියන් වහන්සේ මේ කුඩා තරුණ යෞවනයව තමයි ආලේප කරලා තිබුණේ. ඒ ඊශ්‍රායලට විරුද්ධව ඒ සටනට ආපු යෝධ ගොලියත්ව පරාජය කරලා දේශයට අවශ්‍ය කරන ජයග්‍රහණය ගෙන දෙන්න. ඒ වගේ තමයි ඔබේ නිවස තුල, ඔබේ පවුල තුල, ඔබේ ජීවිත තුල, ඔබේ නිවස තුල ඔබ යාඥාවේ බලය විශ්වාස කරනවා, දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාස කරන, ඇදහිල්ල තුලින් ගමන් කරන, ආත්මික ආධිපත්‍ය පාවිච්චි කරන ඔබ ගන්න තීරණ මත ඔබේ පවුලේ, ඔබේ නිවසේ ඉරණම තීරණය වෙන්න යනවා. ඔබට ජේසුස් පිටයි.